අගාවුඩ් නම් වූ දෙවියන්ගේ ශාකය නමින් මුළු ලෝකයේම හඳුන්වනු ලබන රත්රන් හා සමාන වටිනාකමකින් යුත් මේ අගාවුඩ් ශාකය මගින් නිෂ්පාදනයන් රැසක්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් මෙරට ආර්ථිකයට ශක්තියක් වෙමින් රැකී රක්ෂා රැසක් බිහි කරලමින් නවෝත්පාදනයේ ශ්‍රී ලාංකීය සන්නාමය බවට පින්තැන්න අප ආයතනයට වසර 5ක් වැනි ඉතා කෙටි කලක් ඇතුළත ළඟාවන්නට හැකියාව ලැබුණේය. ඒ ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයන් අප ඔබට මෙසේ මතක් කරනු ලබන්නේය. අගාවුඩ් මගින් නිෂ්පාදන රැසක් එළිදැක්වීම මගින් ශ්‍රී ලංකාවේ නාමය ලොවපුරා නැවත ගෙනයාමේ උදාර වූ පරමාර්ථය පෙරදැරි කරගෙන ගරු දේශබන්දු කුමාර ධර්මසේන මහතාගේ දිගුකාලින දැක්ම ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර ලෙස වර්ෂ 2009 දී අයගම පිහිටි පින්තැන්න ප්‍රධාන වතුයායේදී අගාවුඩ් ශාක රෝපණය ආරම්භ කෙරිණි. අගාවුඩ් වාණිජ භෝග වගාවේ නිසි ප්‍රයෝජනය ගැනීමේ පරමාර්ථයෙන් 2020 වර්ෂයේදී පින්තැන්න ප්ලාන්ටේෂන්ස් නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ඉතා කෙටි කලක් ඇතුළත අක්කර 1500ක් වූ සමස්ත භූමි ප්‍රමාණයක වතුයායන් රැසක් තුළ අගාවුඩ් ශාක ලක්ෂ 2.5කට ආසන්න ප්‍රමාණයක් මේ මිහිතලය මත රෝපණය කර අවසන් කිරීමට අපට හැකියාව ලැබුණි. අගාවුඩ් ශාකයට නිසි වටිනාකමක් එකතු කිරීමට පින්තැන්න අප සමාගමට හැකි වූයේ දකුණු ආසියාවේ ඉහළම තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් අගාවුඩ් ශාක ආමුකුලනය කිරීමේ කණ්ඩායමක් පින්තැන්න අප සමාගම හරහා පිහිටුවීමත් සමගය. මේ තුළින් අප සතු ශාකද වෙනත් වැවිලිකරුවන්ගේ අගාවුඩ් ශාකද ආමුකුලනය කිරීමට හැකියාව ලැබුණි. එමගින් අගාවුඩ් කර්මාන්තයට නව වටිනාකමක් එක් කරන්නට පින්තැන්න අප සමාගම හට හැකියාව ලැබුණේ අගාවුඩ් වැවිලිකරණයේ ප්‍රමුඛයා බවට ඉතා කෙටි කලක් ඇතුළත නිතරගෙන්ම පත්වෙමින්ය. 2020 වර්ෂයේ අගභාගයේදී ප්‍රධාන ශාඛාවක් ඇතුළුව රටපුරා ශාඛාවන් ජාලයක් ආරම්භ කරනු ලැබුවේ අගාවුඩ් නිෂ්පාදන තුළින් ප්‍රතිලාභ හිමි කර ගැනීමේ අවස්ථාව සාමාන්‍ය ජනතාවටද නිරාවරණය කර දෙමින්ය. කෙටි කලක් ඇතුළත අපගේ දැක්ම විශ්වාස කර දැවැන්ත ගනුදෙනුකාර බවතුන් ප්‍රමාණයක් පින්තැන්න හා ඒකරාශී වුණි. අගාවුඩ් ශාකයකට ලබා දෙන ඉහළම ප්‍රතිලාභය හිමිකරදීමේ අරමුණින් වචනයකට පමණක් සීමාන වූ අප පින්තැන්න ආයතනය වසර ගණනාවක පර්යේෂණ සහ අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාවට තෙල් නිස්සාරණ තාක්ෂණය රැගෙන එමින් මෙරට ප්‍රථම අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්තශාලාව අයගම පින්තැන්න ප්‍රධාන වතුයායේදී 2022 වර්ෂයේදී අභිනවයෙන් විවෘත කෙරිණි. ඒත් සමගම පින්තැන්න ඌද් නමින් නව ව්‍යාපාර ආයතනයක් පින්තැන්න සමූහ ව්‍යාපාරය තුළට එක් වූයේය. එය ශ්‍රී ලංකීය අගාවුඩ් වෙළඳපොළ තුළ වගේම ලාංකීය ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේද දැවැන්ත වූ පරිච්ඡේදයක් බවට පත් වූයේ එමගින් විදේශ විනිමය මෙරටට ගෙන ආ හැකි දැවැන්ත ව්‍යාපෘතියක් වූ බැවින්ය. එමෙන්ම මෙරටට අගාවුඩ් තෙල් නිස්සාරණ තාක්ෂණය හඳුන්වා දුන් ප්‍රමුඛතම සමාගම ලෙසින් පින්තැන්න අප සමාගම ඉතිහාසයට රන් අකුරින් එක් වූයේය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ජල උල්පත් වලින් පෝෂණය වන පින්තැන්න ප්ලාන්ටේෂන්ස් අපගේ ප්‍රධාන වතුයාය කාබනික තත්ව සහතිකයෙන්ද පිදුම් ලැබුවේ අප ආයතනය කාබනික නිෂ්පාදන පමණක් සිදු කිරීම නිසාවෙනි. එපමණක්ද නොව අප අගාවුඩ් කර්මාන්තශාලා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම සූර්ය බල ශක්තියෙන් පණ නැන්වෙන පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස අප ආයතනය සංවර්ධනය කරන්නට විය. දේශබන්දු කුමාර ධර්මසේන මහතාගේ පරිණත වූ මඟ පෙන්වීමත් ඔහුගේ දිගුකාලීන දැක්මත් ක්‍රියාත්මක කරමින් අගාවුඩ් අතුරු නිෂ්පාදනයන් රැසක්ද එළිදැක්වීමට කටයුතු කරනු ලැබුණි. මේ හා සමගාමීව දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන් සඳහා මෙතෙක් අඩුපාඩුවක්ව පැවති අගාවුඩ් නිෂ්පාදනයන් මිලදී ගැනීමේ අලවිසලක් නුගීගොඩදී අභිනවයෙන් 2022 වර්ෂයේදීම විවෘත කෙරිණි. අගාවුඩ් බීජයේ සිට පත්‍රය ඇතුළුව සමස්ත ශාකය තුළින් නිෂ්පාදනයන් 108ක් නිර්මාණය කිරීමේ දැවැන්ත වූ ගමන් මඟ ඉතා කෙටි කලක් ඇතුළතදී සාක්ෂාත් කර ගැනීමට අපට හැකියාව ලැබුණේ පින්තැන්න අප සමාගම කෙරේ දැක් වූ පාරිභෝගික විශ්වාසයත් නිතැතින්ම හේතු වූ නිසාවෙනි. අපගේ වටිනා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් තවත් පහසු කිරීමේ අරමුණින් මොරටුව නව ශාඛාවක් ආරම්භ කිරීමටත්
මීට අමතරව ගාල්ල මාතර සහ මහරගම ශාඛාවන්ද වැඩි දියුණු කර නව අංගයන් එකතු කිරීමට අප කටයුතු කරනු ලැබුවේ මේ නිසාවෙනි. ලෝකයේ නව තාක්ෂණය සහ සෑම විටම යාවත්කාලින වන පින්තැන්න අප ආයතනය ලෝකයේ මිල අධිකම නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන එමින් අංග සම්පූර්ණ වූ දැවැන්ත නව රසායනාගාරයක් ඉදි කළ අතර මේ තුළින් අගාවුඩ් නිෂ්පාදනයන් අත්හදා බැලීමටද නව නිෂ්පාදනයන් සිදු කිරීමටද කටයුතු කරනු ලැබුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගාවුඩ් සුවඳවිලවු නිෂ්පාදනයන් සඳහාම මෙම පර්යේෂණ රසායනාකාරය යොදාගන්නට අප සභාපතිතුමාගේ පරිකල්පනයට අනුව සිදු කරන්නට විය. එම අනාගත නිෂ්පාදනයන් අධීක්ෂණය සහ වගකීම අප ආයතනයේ විධායක අධ්‍යක්ෂක කවිෂ්ක ධර්මසේන මහතාගේ සුපරීක්ෂාව යටතේ ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙනෙන්නට කටයුතු කිරීමට අප ආයතනයට හැකි වුණේ. එම නිෂ්පාදනයන් අතුරෙන් දිගු කාලයක් පුරාවට ගෙන ගිය පර්යේෂණ මගින් අගාවුඩ් තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළි දැක්වීමට පින්තැන්න අප සමාගම හට හැකියාව ලැබුණේය. අගාවුඩ් තේ වර්ග රැසක් මේ තුලින් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවේ ලෝක වෙළඳපොළ තුළ මේ අගා තේ සඳහා ඇති ඉල්ලුමට නව ජවයක්ද එකතු කරමින්ය. නව ගනුදෙනුකරුවන් රැසක් පින්තැන්න ප්ලාන්ටේෂන්ස් වටා එකතුවීමත් සමගම අප ආයතනයේ අගාවුඩ් ශාක ඔවුන් වෙනුවෙන් වෙන් කර ගැනීම සඳහා දකුණු ආසියාවේ විශාලතම අගාවුඩ් පෙළ තවාන පින්තැන්න ප්‍රධාන වතුයාය තුළදී නිර්මාණය කරන්නට අපට හැකියාව ලැබුණි. එකවර අගාවුඩ් ශාක ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් නඩත්තු කිරීමේ හැකියාවද ඒ තුළින් නව තාක්ෂණයත් අධීක්ෂණයත් සමගින් ගුණාත්මක බවින් ඉහළ අගාවුඩ් ශාකයන් මේ මිහිතලය මත රෝපණය කර අනාගතයේදී අගාවුඩ් නිෂ්පාදනයන් රැසක් බිහි කිරීමේ හැකියාව උදාවනු ඇත. රටක ආර්ථික වර්ධනයට බෙහෙවින් ඉවහල් වන ශ්‍රමදායකත්වයට නව හුස්මක් එකතු කරන්නට අප පින්තැන්න සමූහ ව්‍යාපාරයේ කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලාංකීය දූදරුවන්ගේ දෑතේ සවියෙන් බලගැන්වෙන නිෂ්පාදනයන් පෙළක්ම වෙළඳපොළට එකතු කිරීමත් සමගින්ය. ඒ තුළින් දහස් ගණනින් වූ රැකියා උත්පාදනය කිරීමටත් එහා සමගාමීව කර්මාන්ත පුරවරයක් අපගේ හදවත බඳ වූ පින්තැන්න ප්‍රධාන වතුයාය තුළදී ආරම්භ කිරීමත් සිදුවිය. අගාවුඩ් අතුරු නිෂ්පාදනයන් සිදු කිරීමට බකූර් හා හඳුන්කුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්ද අගාවුඩ් තේ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවකුත් ආරම්භ කරනු ලැබුවේ මහා පරිමාණයෙන් නිෂ්පාදනයන් සිදු කිරීමේ අභිප්‍රාය පෙරදැඩි කර ගනිමින්ය. මේ සමග කර්මාන්තශාලා 5කින් සමන්විත වූ අංග සම්පූර්ණ කර්මාන්ත පුරවරයක සාඩම්බර නව පරිච්ඡේදයක් පින්තැන්න අප ආරම්භ කරනු ලැබුවේය. වර්ෂ 2023 දෙසැම්බර් 19 වන දින පින්තැන්න අප සමූහ ව්‍යාපාරයට තවත් එක් සුවිශේෂී දවසක් බවට පත්වන්නේ අයගම ප්‍රධාන වතුයාය තුළදී අංග සම්පූර්ණ සිව්මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීමත් සමගය. මේ තුළ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රථම වරට අගාවුඩ් කෞතුකාගාරයක්ද දැක බලා ගැනීමේ හැකියාව ඇති අතර අති නවීන සිනමා ශාලාවක්ද මීට අමතරව සම්මන්ත්‍රණ ශාලාවක්ද විවේක ගැනීමේ සුඛෝපභෝගී කාමර සංචිතයකින්ද සමන්විත වූ සහ පින්තැන්න කාර්යාල පරිශ්‍රයකින්ද අප විසින් නිර්මාණය කරන ලදී. සෑම විටම අප පාරිභෝගිකයින් වෙනුවෙන් අසමසම සේවාවක් ලබාදීමේ අරමුණින් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල පින්තැන්න ප්ලාන්ටේෂන්ස්හි මෙහෙයුම් සඳහා ප්‍රධාන ස්ථානයක් ලෙස දැවැන්ත සේවාවක් සිදු කරනු ලබයි. අගාවුඩ් ආශ්‍රයෙන් සුවඳවිලවුන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම කර්මාන්ත ශාලාව අභිනවයෙන් විවෘත කරනු ලැබුවේ එවක ජනාධිපතිතුමාගේ සහ රජයේ ප්‍රධානීන්ගේද සුභාශිංසන සමගින්ය. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ මින් පෙර නොවූ දැවැන්ත විප්ලවයකි. ඒත් සමගම අයගම පින්තැන්න ප්‍රධාන වතුයාය තුළ කර්මාන්ත ශාලා 6කින් සමන්විත වූ කර්මාන්ත පුරවරය අංග සම්පූර්ණ විය. වසර ගණනාවක සිහිනයේ යථාර්ථයක් බවට පත් කරලමින් මෙරට ප්‍රථම අගාවුඩ් සුවඳවිලවුන් නිෂ්පාදනය උනන්දුවා නමින් සන්නාමගත කොට නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. දේශීය සම්ප්‍රදායෙන් මතුවන නව දැක්මක් තුළින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන රැසක් බිහි කිරීමේ උදාර වූ සංකල්පය මූලික කොටගත් අපගේ දැක්ම තව තවත් පුළුල් කරමින් තවත් හැරවුම් ලක්ෂයක් ලෙස උනන්දුවා සුවඳ විලවුන් රැසක්
දේශීය නම් භාවිතා කර ගනිමින් වර්ෂ 2024 අගෝස්තු මාස 30 වන දින උත්කර්ෂවත් ආකාරයෙන් එළිදැක් වූ අතර මෙහි ප්‍රථම දිගහැරුම ලෙස සුවඳ විලවුන් වර්ග 4ක් එළිදැක්වීම සිදු කරනු ලැබීය. පින්තැන්න ඌද් වෙළඳසැල් රැසක් දීප ව්‍යාප්ත කිරීමේ වැඩසටහනේ තවත් එක දිගහැරුමක් ලෙස රාජගිරිය විකුණුම් වෙළඳසැල අප ගරු සභාපති දේශබන්දු කුමාර ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවේය. මීට සමගාමීව උනන්දුවා ලෙගසි කලෙක්ෂන් හි තවත් සුවඳ විලවුන් වර්ග 2ක් එළිදැක්වීමද සිදු කරනු ලැබීය. ඉතාමත් කෙටි කලක් තුළ දේශීය වෙළඳපොළ තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වූ පින්තැන්න අප සමාගම හට නව සුවඳ විලවුන් නිෂ්පාදනය කෙරේ ඇති වූ පාරිභෝගික ආකර්ෂණය අප ලැබූ නිහතමානී ජයග්‍රහණයකි. එය පින්තැන්න අප ලැබූ වත්කමයි. කවදත් මෙරට පාරිභෝගිකයන් වෙත නව හඳුන්වාදීම් රැසක් එක් කරදීමට සමත් වූ පින්තැන්න වෙතින් ලෝක වෙළඳපොළ තුළ ආකර්ෂණය ලබා ගැනීමට සමත් වූ අගාවුඩ් ස්වර්ණාභරණ නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් සමගින් එක් වී අගාවුඩ් ස්වර්ණාභරණ රැසක් එළිදැක්වීමේ කටයුතු සිදු කරනු ලැබුවේය. මෙරට අගාවුඩ් නිෂ්පාදනයේ අදත් හෙටත් කිරුළ නිතැතින්ම පින්තැන්න වෙත ළඟා කරගනු ලැබුවේ මෙම අසමසම නිෂ්පාදනයන් රැසක් අප සතු වූ නිසාවෙනි. 2025 වර්ෂය පින්තැන්න අප සමාගමේ අගාවුඩ් නිෂ්පාදන වර්ෂය ලෙසින් අර්ථගැන් වූ වර්ෂයක් බවට පත් වූයේ ලෝකයේ මිලෙන් අධික අමුද්‍රව්‍යයක් වූ අගාවුඩ් ආශ්‍රිත අධිසුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදන පෙළක් උනන්දුවා එලීට් කලෙක්ෂන් ලෙසින් ලෝක වෙළඳපොළ තුළට ගෙන ඒමත් සමගින්ය. 2025 වර්ෂයේ පින්තැන්න ඌද් අලවිසැල් දීප ව්‍යාප්ත කරමින් මොරටුව වත්තල ලෝටස් ටවර් සහ සිනමන් ලයිෆ් හි විවෘත කරනු ලැබුවේය. ලෝකයේ සුවඳ විලවුන් ශ්‍රේෂ්ඨයේ දැවැන්තෙක් වූ ප්‍රංශයේ මාස්ටර් පර්ෆියුම් ඩොමිනික් රෝපියන් සමගින් එක්ව නිෂ්පාදනය කරන ලද උනන්දුවා ප්‍රෙස්ටීජ් ඌද් සුවඳ විලවුන් නිර්මාණය අති උත්කර්ෂවත් ලෙසින් ලෝක වෙළඳපොළ තුළට එක් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීය වල්ලාපට්ටා ශාකයෙන් සුවඳ විලවුන් නිෂ්පාදනයක් ජාත්‍යන්තර නිර්මාණකරුවෙක් සමග එකතු වී ලෝකයට දායාද කිරීම නිසාවෙනි. එය අප පින්තැන්න ආයතනයත් සමස්ත ශ්‍රී ලංකාවත් ලද ජයග්‍රහණයකි. වසර 5ක් වැනි කෙටි කලක් තුළදී පින්තැන්න අප සමූහ ව්‍යාපාරය විසින් ළඟා කරගත් මෙම සුවිශාල ජයග්‍රහණයන් ශ්‍රී ලාංකික අප සැවම ලබාගත් ජයග්‍රහණයක් බවට පත්වන්නේ ඒ සෑම ප්‍රතිලාභයක්ම දේශීය ආර්ථිකයට සවිබලයක් ගෙනෙන්නට හැකිවීමත් නිසාවෙනි. සුවහසක් ශ්‍රී ලාංකීය මිලියන 22ක ජනතාවගේ සිහින සැබෑ කරන පින්තැන්න ඉදිරියේදී මින් පෙර නොවූ විරු ආකාරයේ දැවැන්ත ව්‍යාපෘති රැසක් සමගින් ශ්‍රී ලංකා මාතාව ලෝකයක් ඉදිරියේ නැවත ඔසවා තබන්නට හැකිවනු බව නිසැකය. තිරසාර අනාගතයක් තුළින් සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් පින්තැන්න අප නිරන්තරයෙන් කැපවන්නෙමු. හුදෙක් මෙය ආරම්භය පමණි. යන්නට තවත් බොහෝ දුරක් ඇත.